සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වටින කියන වීඩියෝ එකක් අරන් මම ඔයාලා ගාවට ආවේ. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා bell icon එකත් all දාගෙනම වීඩියෝ එකට යමු. හරි යාළුවනේ, අද සුබ දවසක් වට සුබ නෑ කියලා මම දන්නවා. එනකොට පුළුවන් පුංචි උදව්වක් කරන්න හිතලා හදිසියෙන් මේ වීඩියෝ එක කළේ. මේ වතුරට යට වුණු වාහනයක් වුණොත් මොකද මුලින්ම කරන්න ඕන කියන විස්තර ටික තමයි මම මේ කෙටියෙන් පොඩ්ඩක් කියන්නේ. හරි, මුලින්ම බැටරි වයර් ගලවන්න. ඒක අනිවාර්යෙන්ම ඔයාලට මේ වීඩියෝ එක දකින්න පළවෙනි වතාවටම කරන්න ඕන දේ බැටරි වයර් එක ගලවන එක. ඊට පස්සේ වාහනේ සර්විස් කරගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නේ. වාහනේ වතුරෙන් හොඳට හොදන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. එන්ජින් රූම් ඔක්කොම ටික හොඳට හොදන්න. මේ අර හයි ප්‍රෙෂර් කියන කිමිකල් තියෙනවා නම් ඒ වගේ කිමිකල් එකක් දාලා ඉවරලා ඒ හේතුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද අර මඩ කහට අරවා මේවා ටික යන්න ඕන නිසා. ඊට පස්සේ ඔය පියුස් බොක්ස් එක දිහා ඒ ටික අනිවාර්යයෙන්ම පෙට්‍රල් වලින් හොද ගන්න. පෙට්‍රල් වලින් හොදලා පියුස් ටික ගලවලා හොද ගන්න. පියුස් ටික ගලවන්න කලින් ෆොටෝ එකක් හරි අරන් තියාගන්න. ආයේ විදිහට දාන පියුස් ටික රිලේ ටික. ඊට පස්සේ මේ විදිහට මේ යා ක්ලීනර් එක ගලව ගන්න ඕන. යා ක්ලීනර් ගලවන විදිහ තමයි මම ඔයාලට පෙන්නුවේ. එතනින් මේක මම ඇල්ටෝ එක පෙන්නුවාට තව දෙයක් කියනවා. මේක ඕනම වාහනයකට මේ ක්‍රමේ හරි. ඊට පස්සේ අපි යා ක්ලීනර් එක ගලවලා ඉවර වෙලා ඒකේ ෆිල්ටර් එක අනිවාර්යෙන් මාරු ගන්න මේ වතුරට යට වෙලා නම්. දැන් මේ කාර් එකේ නම් මෙතන ඉග්නිෂන් කොයිල් තුනක් තියෙනවා. කොයිල් තුන ගැලෙව්වට පස්සේ තමයි ප්ලග් තියෙන්නේ. අපි වාහනේ හොදලා සම්පූර්ණයෙන්ම ඉවර කරාට පස්සේ හුලං අල්ලගෙන ඉවර කරලා තමයි මේ ප්ලග් ටික ගලවන්නේ. මේ වෙනකන් ස්ටාර්ට් කරන්නේ නැහැ කිසිම වෙලාවක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ක්ලිප් ටික ගලව ගන්නවා හුලං අල්ලන වෙලාවට. මේවා හොදද්දි ගලවන්න එපා. හොදලා ඉවර වෙලයි ගලවන්නේ. ක්ලිප් ටිකට සේරවන්නම හුලං අල්ල ගන්න ඕන. වෙන මුකුත් කරන්න යන්න එපා. වෙන කිසිම දෙයකින් හොදන්න එපා. මොකද මේවල රබර් මේ තියෙන නිසා ඒවා රබර් සවුත් වෙන්න බලනවා. ඒක නිසා ඒවා හොදන්න මුකුත් ඕනේ නැහැ. හුලං අල්ලපුවාම ඇති. ඔය විදිහට මුළු ආහනෙම සම්පූර්ණයෙන්ම හොදගෙන සුද්ධ කරගෙන ඉවර වෙලා ඔයාලා ඊට පස්සේ තමයි ප්ලග් ටික ගලවන්න ඕන. මේ පෙට්‍රල් වාහන වල නම් ප්ලග් තියෙනවා. ඩීසල් වාහනයකට නම් ඉන්ජෙක්ටර් හරි හීට් ප්ලග් ටික හරි ගලව ගන්න. ගලවලා ඉවර වෙලා බැටරි වයර් එක අමුණලා එන්ජින් එක ස්ටාර්ට් වෙන විදිහට ගහන්න ඕන. හැබැයි තව පුංචි දෙයක් කියන්න ඕන. ඊට කලින් එන්ජින් ඔයිල් ටිකයි ගියර් ඔයිල් ටිකයි බලන්න. මොකද ඒවට ඔයිල් වලට කලවම් වෙලා තිබුණොත් අනිවාර්යෙන් ඔයිල් ටික මාරු කරන්න ඕන ෆිල්ටර් එක. ඒ වැඩ ඔක්කොම ඉවර කරලා තමයි අවසානටම ප්ලග් ගලවලා ඉවරලා මේ අපි ක්‍රෑන්ක් කරන්න ඕන වාහනේ. එතකොට එන්ජින් එක ඇතුළට වතුර ගිහින් තිබුණොත් ඒ වතුර සේරම එළියට යනවා ඒ වලින්. ඊට අමතරව ඇතුළ මේ හොද ගන්න විදිහත් මම පුංචි අයිඩියා එකක් දෙන්නම්. මේ විදිහට සීට් ඉස්සරහා සීට් දෙක යන හතරෙන් තියෙන්නේ. ඒ මේ යන ටික ගලවලා සීට් දෙක අයින් කරනවා. පිටිපස්ස සීට් දෙක නිකන් තියෙන ලොක් වලින්. ඒ ටික ගලව ගත්තාම මුළු වාහනේම කාපට් ටික අයින් කරලා හොද ගන්න පුළුවන්. මේක කෙටියෙන් කරන්න හේතුව අපිටත් සිග්නල් නැහැ හරියටම තාම. ඒකින් හින්දා මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරගන්න ටිකක් අමාරු වෙයි. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ටිකක් කෙටියෙන් කරන්නේ. පුළුවන් නම් යාළුවනේ මේක වටිනවා කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න මේක ෂෙයා කරලා තියන්න. මොකද එතකොට තව කෙනෙක්ගේ වාහනයක් බෙරනවා. ඊට අමතරව මට මැසේජ් එකක් හරි දාන්න. එතකොට මම ඔයාලට ඊට අමතරව මොන හරි විශේෂ විස්තරයක් තියෙනවා නම් ඒ ගැන රිප්ලයි එකක් දෙන්න. බොහොම ස්තුතියි.